කොහොමද? සුබ දවසක්. අපි දැන් වීඩියෝ 3-4කින් වගේ කතා කරා මේ රක්ෂණ නියෝජිතයෙක් කියන්නේ කවුද? එතකොට රක්ෂණ සමාගම කියන්නේ මොකද්ද? රක්ෂණ සමාගමේ සොල්වන්සි මාජින් එක කියන්නේ මොකද්ද? රක්ෂණ සමාගම් කීයක් තියෙනවද? එතකොට රක්ෂණ සමාගමේ කාර්යය මොනවද? රක්ෂණ උපදේශකයෙකුගේ කාර්යය මොකද්ද? මේ වගේ ගොඩාක් දේවල් අපි සාකච්ඡා කරා වීඩියෝ 2-3කින්. ලොකු වෙලාවක් නෙමෙයි. නමුත් මම කල්පනා කරා මීට මේ අපි කතා කරපු මාතෘකාව පැත්තකින් තියලා අපි කතා කරොත් හොඳයි කියලා මේ රක්ෂණ නියෝජිතයෙක් සහ පාරිභෝගිකයෙක් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. මොකද ඇත්තටම රක්ෂණ නියෝජිතයෙක් කියලා කියන්නේ මම කිව්වා කැටගරි ජොබ් කැටගරි වලදී රක්ෂණ නියෝජිතයෙක්ගේ කාර්යය වැටෙන්නේ ලෝකේ අමාරුම වෘත්තීන් අතරට කියලා. ඉතින් ඒකේ තියෙන සුවිශේෂීම දේ තමයි රක්ෂණ නියෝජිතයෙක් ඔබ අසලට එනකොට පාරිභෝගිකයෙක් ළඟට එනකොට සමහරක් වෙලාවට දොර වහ ගන්නවා. සමහරක් වෙලාවට කෝල් එකකට ආන්සර් කරන්නේ නැහැ. ඔබ රක්ෂණ නියෝජිතයෙක් කියලාද දැනගත්ත දවසේ ඉඳන් පළවෙනි දවසේ ඔබ අඳුරන්නේ නැතුව ඔබ රක්ෂණ පාරිභෝගිකයෙක් වන ඔබ රක්ෂණ නියෝජිතයෙකුට පිළිතුරු දුන්නට දෙවෙනි දවසේදී ඔබ ඒ කෝල් එක රිජෙක්ට් කරනවා. ඔහු කොච්චර කතා කරත් ඔහුව රිජෙක්ට් කරනවා. ඇයි මේකට හේතුව? හුඟක් අය ඇත්තටම මේ රක්ෂණය සම්බන්ධව තියෙන පැහැදීම හරි මල්පයි. ඕනම කෙනෙක් ලංකාවේ අපි බැලුවොත් එහෙම රක්ෂණ සමාගම් පිළිබඳ තියෙන ආකල්පය හරිම පටුයි. මොකද හේතුව උන් මේ රක්ෂණය කියන එක දන්නේ නැහැ. ඒ වගේම රක්ෂණ නියෝජිතයෙක් කියන්නේ කවුද කියලා උන්ට තේරුම් ගන්න බෑ. රක්ෂණ සමාගමේ තියෙන ප්‍රතිලාභ උන්ට තේරුම් ගන්න බෑ. ඉතින් ඔහු මම්මුලා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක අය එක එක ඒවා කියලා ඔහුගේ මනස අවුල් කරලා තියෙන්නේ. උගත් වෙලාවට ඔබ රක්ෂණයක් සම්බන්ධව ඔබගේ කැමැත්තක් තිබුණා. ඔබගේ කැමැත්තක් තිබුණත් ඔබ ඒ සම්බන්ධව තව කෙනෙකුට මට රක්ෂණයක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මෙහෙම කතා කරා එක්කෙනෙක් ඇවිල්ලා හොඳ ප්‍රතිලාභ ටිකක් තියෙනවා. මම හිතාගෙන ඉන්නේ රක්ෂණයක් ගන්න. එහෙම කිව්ව ගමන් ඔබට ඔබගේ මිතුරෙක් හෝ ඔබගේ පවුලේ කෙනෙක් කෙලින්ම කියනවා අපෝ රක්ෂණයක් නම් ගන්න එපා. මමත් මෙහෙමයි දාලා තියෙන්නේ. නමුත් මට කිසිම ප්‍රතිලාභයක් හම්බුන්නේ නැහැ. ඒ වගේම මගේ යාළුවෙක් මෙහෙම දාලා තිබුණා. ඔහුටත් කිසිම ප්‍රතිලාභයක් හම්බුන්නේ නැහැ. අපි සල්ලි දානවා විතරයි. ඕකෙන් ගන්න කිව්වොත් හරිම අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඔය කියන තරමට කිසිම දෙයක් ඕකේ දෙන්නේ නැහැ. මේ වගේ හුඟක් උත්තර ඔබගේ තීරණයට පටහැනි ප්‍රකාශ ඔවුන් විසින් කරන්න පටන් ගන්නවා. මේ නිසාම ඔබ දෙවෙනි දවසේදී ඔබගේ හිතේ තිබුණත් මේ රක්ෂණය සම්බන්ධව මේ රක්ෂණය ගැනීම සම්බන්ධව ඔබ මේක කෙටි කාලයකට කල් දානවා. අර රක්ෂණ නියෝජිතය යනකොට අපි මේක පස්සේ බලමු කියලා කියනවා. නමුත් ඔබ දන්නවද ඔබගේ කල්යාණ මිත්‍රයෙක් කවුරු හරි ඉන්නවා නම් ඔබට ආදරය කරන යම්කිසි උගත් පුජ්‍යලයක් ඉන්නවා නම් ඔබේ යාළුවෙක් වශයෙන් හෝ පවුලේ කෙනෙක් වශයෙන් ඔබට ජීවිතේට ඔබ රක්ෂණය කරන්න එපා, රක්ෂණය දාන්න එපා කියලා කියන්නේ. මොකද හේතුව ඔබ යම්කිසි මොහොතක ඔබගේ ජීවිතයේ සියලුම ප්‍රශ්න විසඳලා දෙන එකම කෙනා තමයි රක්ෂණ නියෝජිතයා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ඔබ තීරුම් ගත යුතු සත්‍ය තමයි ඔබට රක්ෂණයක් තියෙනවා නම් ඔබ අනාරක්ෂිත නැහැ කියන එක. ඔබ වර්ෂාවකට ගෙදරින් එළියට බැහැලා ඔබ යනකොට ඔබ කුඩයක් අරගෙන යනවා නම් ඔබ ආරක්ෂිතයි. මොකද වර්ෂාවක් එක මොහොතින් පැමිණුණොත් ඔබට කුඩේ තියෙනවා ඔබට ආරක්ෂා වෙන්න. එතකොට ඔබ ආරක්ෂිතයි. ඒ වගේම තමයි රක්ෂණයක් කියලා කියන්නේ ඔබව ආරක්ෂා කරන දෙයක්. ඔබ වර්ෂාවකට උඩයක් ඉහිලගෙන නොතෙමී යනවා වගේම ඔබේ ජීවිතේ යම් කිසි මොහොතක ඔබ රක්ෂණයක් අරගෙන තිබෙනවා නම් ඔබ
වර්ෂාවකට කුඩයක් ඉහිලගෙන යනවා හා සමානයි. ඔබ මේ ජීවිත වශයෙන් තෙමෙන්නේ නැහැ. ඔබ ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා. ඉතින් අපි මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කරන්න වෙනම දවසක් දාගමු. ඔබට තියෙන ගැටලු ඔබ ඇයි රක්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ? ඔබට මේ රක්ෂණය සම්බන්ධ තියෙන්නේ මොන වගේ අදහසක්ද? ඔබ ඇයි රක්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ? ඔබට සිදුවෙච්ච අසාධාරණකම් මොනවද මේ රක්ෂණ නියෝජිතයන්? රක්ෂණ සමාගම් වලින් මේ ගැන මම දැනගන්න කැමතියි. ඔබ මේ මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඔබට තියෙන ගැටලු කිව්වොත් මට ඒ සියලුම ගැටලු වලට සම්පූර්ණ උත්තර දෙන්න පුළුවන්. හරිම උත්තර දෙන්න පුළුවන්. ඔබ කැමති නම් මේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඔබට තියෙන ඒ ගැටලු comment section එකේ දාන්න. මම ඒවට හරිම reply එක දෙන්නම්. ඔබ රක්ෂණයක් පවත්වාගෙන ගිහිල්ලා ඔබට ඒ රක්ෂණ ප්‍රතිලාභ ගන්න බැරි වුණා නම් ඔබ දිගටම පවත්වාගෙන ගියා නම් ඔබට රක්ෂණයේ ඒ ප්‍රතිලාභ දුන්නේ නැත්නම් ඔබගේ දැන් රක්ෂණ ඔප්පුව අවලංගු වෙලා තියෙනවා නම් ඔබේ රක්ෂණ ඔප්පුවට තව ප්‍රතිලාභ එකතු කරගන්න අවශ්‍ය නම් ඔබේ රක්ෂණ වරය කාලය අඩු කරගන්න ඕන නම් දැනට ඔබේ රක්ෂණ ඔප්පුව අක්‍රිය වෙලා හුඟක් කල නම් මේ වගේ හුඟක් ප්‍රශ්න ඔබට තියෙනවා. ගන්න බැරි වුණා. හොස්පිටල් එකේ නැවතුණා නමුත් කිව්ව විදියට දුන්නේ නැහැ. ඔබගේ ඥාතියෙක් මිය ගියා. ඔහුට රක්ෂණයෙන් ඔහුට මුදලක් ලැබුණේ නැහැ. මේ වගේ ලොකු හේතු ඔබට තියෙනවා. ඔබට මේවා විසඳ ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ සම්බන්ධව නිවැරදි විසඳුම් දෙන්න මම කැමතියි. ඔබ පාරිභෝගිකයෙක් නම් ඔබ රක්ෂණයක් අරගෙන තියෙනවා නම් ඔබ රක්ෂණයක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අදහස් දෙන්න. ඔබට තියෙන ගැටලු කියන්න comment section එකේ ඔබේ ඒ අදාළ ගැටලුව දාන්න. මම ඔබට නිවැරදිව විසඳුම් දෙන්නම්. එතෙක් ඔබට ස්තුතියි. මේ සම්බන්ධව ඔබේ අදහස් මම දීර්ඝ වශයෙන් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.